හායි හැම දෙනාටම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි Naruto timeline එක explain කරන video series එකේ 3 වෙනි episode එක. ඉතින් අද video එකට යන්න කලින් මට ඔයගොල්ලන්ට දේවල් කීපයක් කියන්න තියෙනවා. හරිද? එකක් තමයි අපි දැන් 1k subscribe ගන්න ළඟයි. ඉතින් ඔයගොල්ලන්ගේ අතේ වැඩේ තියෙන්නේ ඔයගොල්ලෝ ඉතින් මට sub කරලා ඕනි කොල්ලෝ ටික. හරිද? කොල්ලෝ කෙල්ලෝ. ඊට පස්සේ මට තව දෙයක් කියන්න තියෙනවා. මම හිතුවා මේ පාර try කරලා බලන්න. දැන් සාමාන්‍යයෙන් මොකක් හරි කතාවක් කියද්දී නිකන් ලිඛිත භාෂාවෙන් කියද්දී අහන් ඉන්න boring නිට්ටයක් මම try කරන්න හිතුවා මේ වීඩියෝ එකේ විතරක්වත්. ඔයගොල්ලෝ කියන්න කමෙන්ට් එකක් දාලා මට. කොහොමද අපි normal කතා කරන විදිහට කතාව කියාගෙන ගියොත් කවුල්ද කොහොමද කියලා මට පොඩ්ඩක් කියන්න. හරිද? ඉතින් ඔගොල්ලෝ කලින් එපිසෝඩ් එක බැලුවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට මතක ඇති අපි හිටපු තැන. ඉතින් ඔයගොල්ලෝ මේ කලින් එපිසෝඩ් එක බලලා නැතුව මේ එපිසෝඩ් එක බලනවා නම් මම කියනවා ඔයගොල්ලෝ ගිහිල්ලා පළවෙනි එකයි දෙවෙනි එකයි බලලා එන්න තුන්වෙනි එක බලන්න. ඔයගොල්ලන්ට තේරෙයි එතකොට අපි මේ ටයිම්ලයින් එකේ කොයි හරියද හරියටම ඉන්නේ කියලා. මදරවුචිහයි හසිරමා සෙන්ජු එකතු වෙලා ඔයගොල්ලන්ට මතකයි හැදුවා මේ ගම්මානය. ඉතින් මේ ගම්මානයේ සම්පූර්ණයෙන්ම අරමුණ උනේ යුද්ධ නැතුව මේ ක්ලෑන් වලට සමගියෙන් ඉන්න එක. ඉතින් මෙහෙම හදපු කොනහා ගම්මානයේ පළවෙනි හොකාගේ වෙලා ඉන්නේ හසිරමා සෙන්ජු. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් එපිසෝඩ් එකේදී කිව්වා මේගොල්ලෝ මේ ගම්මානය නිර්මාණය කරද්දිම මේගොල්ලෝගේ මේ ගම්මානය නිර්මාණය කිරීමේ ආభాෂය අරගෙන තවත් කට්ටිය මේ වගේම සැඟවුණු ගම්මාන හැදුවා. ඉතින් මදාරවුචිහා මේ අපේ කොනහා ගම්මානයේ සාමකාමීව හිටියට ඉතින් මෙයාට අවශ්‍ය වුණා අනිත් ගම්මානවලට දනවන්න කොනහා ගම්මානය තමයි ප්‍රබලම ගම්මානය. ඕගොල්ලොත් මේ ගම්මානයට යටත්ව ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙම යටත් වෙන්නේ නැති ගම්මානවලට මෙයා ගිහිල්ලා පහර දෙන්න පටන් ගත්තා මෙයාගේ බලය යොදාගෙන. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ටික කාලෙකින් මේ ගම්මාන අතර ශිනොබිවරුන්ගේ යුද්ධයක් ඇති වෙන්න පටන් ගත්තා. ඔයගොල්ලන්ට මතක ඇති සෙන්ජු ක්ලෑන් එකයි උචිහා ක්ලෑන් එක අතර ඉස්සර යුද්ධ තිබ්බා. දැන් මේගොල්ලෝ මේ එකතු වෙච්ච වැටෙන් මේ ක්ලෑන් දෙක අතර යුද්ධ නැවතුණාට මේ මදාර කරන වැඩේ හින්දා මේගොල්ලොන්ගේ සහ අනිත් විලේජ් අතර යුද්ධයක් ඇති වෙනවා. ඉතින් මේ වැඩේට අපේ හසිරමා සෙන්ජු එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ගමේ හොකාගේ විදිහට හසිරමා සෙන්ජු අපේ මදරවුචිහට කියනවා ඔයා ජනතාවගේ හිත් දිනාගෙන හිටියොත් විතරක් මෙයාට මේ හොකාගේකම හම්බෙයි කියලා. ඉතින් ඒකත් මේ මදරවුචිහ විශ්වාස කරන්නේ නැහැ. මොකද මෙයා හිතනවා හසිරමා සෙන්ජු ඊළඟට එයාගේ මල්ලිට මේ හොකාගේකම ලබා දෙයි කියලා. ඉතින් මෙයා ආයෙත් සෙන්ජු ක්ලෑන් එකට විරුද්ධව යුද්ධයක් පටන් ගන්න උචිහා ක්ලෑන් එකේ කට්ටියව එකතු කරන්න අදහස් කරනවා. ඉතින් මෙයා එහෙම එකතු කරන්න උත්සාහ කරද්දී උචිහා ක්ලෑන් එකේ කට්ටිය මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දැනටමත් සතුටෙන් සාමගියෙන් ඉන්න හින්දා. ඉතින් මේ සිදුවීම් එක්කම මදාරවුචිහා ගිහිල්ලා බලනවා උචිහා ක්ලෑන් එකේ ගල්පෝරුව දිහා. මෙයා ටිකක් කල්පනා කරනවා දැන් මෙයාගේ අතේ නැහැ උචිහා ක්ලෑන් එකේ පවර් එක සහ කන්ට්‍රෝල් කරන හැකියාව. ඉතින් මෙයාට දැනෙන්නේ උචිහා ක්ලෑන් එකේ පාලනය දැන් සෙන්ජු ක්ලෑන් එක යටතේ තියෙනවා වගේ. මොකද මේ හොකාගේ කෙනෙක් පත් වෙච්ච හින්දා. තවදුරටත් මදාරවුචිහා මේගොල්ලෝගේ වංශයේ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලද්දි තේරෙනවා උචිහා වංශයටයි සෙන්ජු වංශයටයි කවදාවත් සමගියෙන් ඉන්න බෑ කියලා. ඉතින් මෙයා හිතනවා මේ කොනහා ගම්මානේ ෆේල් වෙච්ච වැඩක් කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ පේන්න තියෙන ගල්පෝරුවක් තියෙන්නේ මේකට කියන්නේ අපි සෙයිජෝ ගුප්ත ලේඛන කියලා. ඉතින් මේක නිර්මාණය කරලා තියෙන හගුරුමෝ ඔට්සුකි. ඉතින් මේක පරම්පරාවෙන් පරම්පරාවට උචිහා ක්ලෑන් එකේ උරුමයක් විදියට හම්බෙච්ච ගල්පෝරුවක්. ඉතින් මේක කියවන්න නම් රින්ගන් කියන එක ඕනේ. රින්ගන් කියන්නේ ශරින්ගන් වල ප්‍රබලම අවස්ථාවක්. ඉතින් මේක මංග කිව් ශරින්ගන් හරි තියෙනවා නම් මේක අර්ධ වශයෙන් විකේතනය කරගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් රහසිගත දේවල් ලියලා තියෙනවා. මම මේ කතාවට අදාළ වෙන දේ විතරක් දැන් කියන්න. ඉතින් මේකේ අදාළ වෙන දේ තමයි මේකේ ලියලා තියෙනවා රින්ගන් අවදි කරන්න එපා කියලා. ඉතින් සරලවම කිව්වොත් මේකෙන් කරලා තියෙන්නේ හගුරුමෝ ඔට්සුකි මේ කරන වැඩේ ඩිමෝටිවේට් කරලා. ඉතින් මේ රින්ගන් එකෙන් පුළුවන් තව නැති වෙච්ච මිනිස්සෙට එහෙම නැත්නම් මැරිච්ච මිනිස්සෙට නැවත පණ උනක් දෙන්න පුළුවන්. ඉතින් මේකට ගොඩක් චක්‍රවැය වෙනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා තමයි සහ ප්‍රධාන වශයෙන් කකුයව අවදි කරන්න ඕනේ නැති හින්දා තමයි හගුරුමෝ ඔට්සුකි මේ රින්ගන් අවදි කරන එක ඩිමෝටිවේට් කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේ සෙයිජෝ ගුප්ත ලේඛන කියවන්න රෙනින් ගන්න ඕනේ. ඉතින් මේ රෙන්ගන් නැති හින්දා මංග කිව් ශරින්ගන් හරි සාමාන්‍ය ශරින්ගන් වලින් හරි මේක සාමාන්‍යයෙන් භාගයට විකේතනය කරගන්න පුළුවන්. ඉතින් මේක දකිනවා අපේ මදාරවුචිහා. ඉතින් මේක ලියලා තියෙන විදිහට එයාට පේන්නේ මේ රින්ගන් අවදි කරොත් ලෝකයට සාමය ගේන්න පුළුවන් කියලා. ඉතින් හැබැයි ඇත්තට මේ රින්ගන් වල කතාව එහෙම නෙවෙයි ලියලා තින්නේ. ඉතින් මේක මේ විදිහට වෙනස් කරන්නේ අපේ බ්ලැක් සෙට්සු. ඉතින් බ්ලැක් සෙට්සුට ඕනේ එකම දේ ඔයගොල්ලෝ දන්නවනේ කගුයව අවදි කරන එක කියලා. ඉතින් මදරවුචිහා හිතනවා මේ රින්ගන් අවදි කරොත් මෙන්න මේ ලෝකයට සාමය ගේන වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ කාරණාටික දැනගත්තට පස්සේ මදාරවුචිහා තීරණය කරනවා ගමෙන් යන්න. ඉතින් මෙයා කියලා යන්නේ ඇවිල්ලා මේ ගම විනාශ කරලා දානවා කියලා. ඉතින් මේකට හේතුව තමයි මෙයාගේ ක්ලෑන් එකේ කට්ටියත් මෙයාත් එක්ක එකතු වෙච්ච නැති එක.
ඉතින් මෙ මදාරෝචය ගමෙන් ගියාට පස්සේ අපේ හසිරාම සෙන්ජුත් එක ගොඩක් පාරක් සටන් කරලා තියෙනවා. ඉතින් මෙම සටන්වලට යද්දිම අපේ මදරවචයා නයින්ටේල් ෆොක්සොත් හොයාගෙන මේ නයින්ටේල් ෆොක්සොත් යොදාගෙන තමයි අපේ හසිරාම සෙන්ජුත් එක සටන් කරලා තියන්නේ. ඉතින් මදාරවචිහ ශරින්ගන් පාවිච්චි කරලා බලෙන් නයින්ටේල් ෆොක්සොත් අල්ලගන්නවා. ඉතින් මේ නයින්ටේල් ෆොක්සොත් අල්ලගත්තට පස්සේ මෙයා එන්නේ කොනහ ගම්මානය සහ හසිරාම සෙන්ජු ඇතුරු සෙන්ජු ක්ලෑන් එකට පහර දෙන්න. ඉතින් මේගොල්ලන්ට පේන තැන තමයි එන්ඩ් ඔෆ් වැලි. එහෙම නැත්නම් අවසානයේ නිම්නය. මේ නිම්නයේදී තමයි මේ දෙන්නගේ සටන් වල අන්තිම සටන තිබිලා තියන්නේ. ඉතින් මේ පේන ඔගොල්ලොන්ට පිළිම දෙකක් මේ දෙකේ අත්වලින් ඔගොල්ලොන්ට පේනද සංඥාවක්. මේ සංඥාවෙන් කියවෙන්නේ ශිනොබිවරු සටන් කරන්න කලින් කරන හස්තමය සංඥාවක්. ඉතින් මේ එන්ඩ් ඔෆ් වැලි වල සිද්ධ වෙන මතරගේ හසිරමා සෙන්ජුගේ සටන සුපිරිම සටනක්. ඔගොල්ලන්ට මම පළවෙනි එපිසෝඩ් එකේ කිව්ව මතක ඇති අසුරයි ඉන්ද්‍රයි කියලා දෙන්නෙක්. ඉතින් මේ දෙන්න තමයි මේ සෙන්ජු ක්ලෑන් එකයි උචිහා ක්ලෑන් එකයි නිර්මාණය කරේ. මේ දෙන්නගේ මේ පරස්පර මත හින්දා තමයි මේ ක්ලෑන් අතර සටන් පටන් ගත්තේ. ඉතින් මේ දෙන්නගේ පුනරුත්පත්තියක් විදිහටත් කියනවා මේ මදර උචිහා සහ හසිරාම සෙන්ජු. ඉතින් කොටින්ම කිව්වොත් මේ දෙන්න මේ නින්ජා ලෝකේ සුපිරිම නින්ජලා දෙන්නෙක්. පට්ටම බලයක් තියෙන නින්ජලා දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගේ සටන සුපිරියටම යනවා. අන්තිමේදී හසිරාම සෙන්ජු ෆුඩ් ක්ලෝන් එකක් පාවිච්චි කරලා අපේ මදර උචිහාව රවට්ටලා පිටිපස්සෙන් ඇවිල්ලා කඩුවකින් ඇනලා මරනවා. ඉතින් මැරෙද්දි මදර උචිහා හසිරාම සෙන්ජුගේ අතේ මස් කෑල්ලකුත් හපාගෙන තමයි මැරෙන්නේ. ඉතින් මේකට හේතුවත් මං ඉස්සරහට කියන්නම්. ඉතින් මේ අවසානයේ නිම්නේ මදරගේ හසිරාම සෙන්ජුගේ සටන පැය 24ක් එහෙමත් නැත්නම් දවසක් පුරා තිබිලා තමයි මේ මදරවචිහා අන්තිමට මැරෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ මදරවචිහා නැති වුණා කියන ආරංචි ඉක්මනට පැතිරලා යනවා. මෙයා මැරුණාට පස්සේ මෙයාගේ බොඩි එක ටිකක් හොයාගන්න අමාරු තැනක රහසිගතව තැම්පත් කරලා තියෙනවා. ඉතින් අපි හිතුවට මේ මදරවචිහා මැරුණා කියලා ඇත්තට මෙයා මැරලා නැහැ. ඉතින් ඊට පස්සේ එන්ඩ් ඔෆ් වැලි වල සටනෙන් දවස් දෙකකට පස්සේ මදරවචිහා නැගිටිනවා ඉසුනාගේ පාවිච්චි කරලා. ඉතින් හැමෝම හිතාගෙන ඉන්නේ මදරවචිහා මැරුණා කියලා. හැබැයි තත්ත්වය එහෙම නෙවෙයි. ඊළඟට එපිසෝඩ් වලින් බලමු මදරවචිහා ඊට පස්සේ මොකද්ද කරගත්තේ කියලා. ඉතින් ඔයගොල්ලෝ හිතන ඇති මේ එහා පැත්තේ පේන ඉන්න කාන්තාව කවුද කියලා. මේ ඉන්නේ මිටෝ උසුමාගේ. උසුමාගේ පරම්පරාවෙන් තමයි පැවතගෙන ඉන්නේ. ඉතින් මේ මිටෝ උසුමාගේ විශේෂත්වය තමයි මෙයා තමයි ඉස්සෙල්ලාම ටේල්ට් බිස්ට් කෙනෙක්ව තමන්ගේ ඇඟ ඇතුලේ සීල් කරගන්නේ. ඉතින් ටේල්ට් බිස්ට් කෙනෙක්ව තමන්ගේ ඇඟ ඇතුලේ සීල් කරගන්න කෙනෙක්ට අපි කියනවා ජින්චුරිකි කෙනෙක් කියලා. ඉතින් මෙයා තමයි පළවෙනි ජින්චුරිකි. ඉතින් මේ මිටෝ උසුමාගේ තමන්ගේ ඇඟේ සීල් කරගන්න ටේල්ට් බිස්ට් තමයි කුරමා. එහෙමත් නැත්නම් නයින්ටේල් ෆොක්ස් කියන්නේ. මං හිතන ඕගොල්ලන්ට මතක ඇති කියලා නයින්ටේල් ෆොක්ස් කලින් හිටියේ මදරවචිහා ගාව. එයා තමයි ශරින්ගන් පාවිච්චි කරලා නයින්ටේල් ෆොක්ස්ව ඉස්සෙල්ලාම අල්ලගන්නේ. ඉතින් අර එන්ඩ් ඔෆ් වැලියගේ සටනෙන් පස්සේ මේ නයින්ටේල් ෆොක්ස්ව අල්ලගන්නවා හසිරමා සෙන්ජු. නයින්ටේල් ෆොක්ස්ව අල්ලගත්ත විදිහටම හසිරමා සෙන්ජු අනිත් තැන්වලටත් ගිහිල්ලා ඉතුරු ටේල්ට් බිස්ලා 8 දෙනාවත් අල්ලගන්නවා මෙහෙම. ඉතින් මං කිව්වා එක එක රාජ්‍යවල තවත් බිහි වුණා කියලා මේ වගේ නින්ජා ගම්මාන. ඉතින් එක නින්ජා ගම්මානයකට වැඩි තවත් නින්ජා ගම්මානයක් ප්‍රබල වෙනවා කියන එකේ අරමුණ එකකින් අනිත් එක පාලනය කරන්න යටත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේවා සමාන මට්ටම් වල බලයන් විහිදලා තිබ්බොත් තමයි සටනක් නැතුව තියෙන්නේ. ඉතින් මෙයාගේ සහෝදරයා ටොබිරමා සෙන්ජු කියනවා මේ අල්ලගත්ත සත්තු ටික මේ අල්ලගත්ත ටේල්ට් බිස්ලා ටික සමානව බෙදලා දෙන්න කියලා අනිත් නේෂන් වලටත්. ඉතින් මේ කාලේ තිබිලා තියෙන ප්‍රධාන ශිනොබි රාජ්‍ය පහක්. මේවැ නායකයෝ තමයි හොකාගේවරු. ඉතින් මේ හොකාගේවරු අතර තියෙන සමුළුවට කියන්නේ කේජ් සමුළුව කියලා. ඉතින් මේ හොකාගේවරු කතා කරගත්ත විදිහට මේ ශිනොබි රාජ්‍යයන් පහට ටේල්ට් බිස්ලා බෙදලා දෙනවා. ඉතින් මේ හින්දාම තමයි පටන් ගන්නේ පළවෙනි ශිනොබි ලෝක යුද්ධය. ඉතින් මේ යුද්ධයේ ඉදිරිපෙළේදී හසිරමා සෙන්ජු මැරෙනවා. ඉතින් මේ හසිරමා සෙන්ජුල කරගත්ත ප්‍රධාන වැරද්ද තමයි මේ ටේල්ට් බිස්ලා බෙදලා දුන්න එක. ඉතින් මේ විදිහට ෆයර් නේෂන් එකේ නින්ජා ගම්මානයේ වෙච්ච කොනහ ගම්මානයේ පළවෙනි හොකාගේ මැරෙනවා. ඉතින් හසිරමා සෙන්ජුගේ මරණයෙන් පස්සේ කොනහ ගම්මානයේ මීළඟ හොකාගේ විදිහට පත් වෙන්නේ හසිරමා සෙන්ජුගේ මල්ලි. අපි යන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මම අර වීඩියෝ එකේ මුලදී කිව්ව දේවල් වලට ඔයගොල්ලන්ට අදහස් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. හරිද? ඊළඟට මට කියන්න තියෙන දේ තමයි අපි 4 වෙනි එපිසෝඩ් එකෙන් හම්බෙමු.